MA Ashwani Sanjura Namasinghe. ඔන්න ගයිස් මගේ ලයිෆ් එකේ ඩ්‍රීම් එකක් ඇචීව් කරගත්ත තවත් ලස්සන දවසක්. මම අද ඔයගලන්ට අරගෙන ආවේ තනියම නන් නෙවෙයි. SLRS කැම්පස් එකේ මම කරපු HRM ඩිප්ලෝමා එකේ සෙකන්ඩ් රනර් අප් අවෝඩ් එකත් අරගෙන මම අද ඔයගොල්ලෝ ළඟට ආවේ. ඉතින් ඩිප්ලෝමා එකේ සීලම විස්තර බ්ලොග් එකේ අවසානයේට. ඔච්චර ඩිප්ලෝමා ඔයා කරා මාසහය ඩිප්ලෝමා එකක් කළා මෙච්චර දඟලනවා අච්චර දඟලනවා කියලා කට්ටිය මේ බ්ලොග්ස් යටින් කමෙන්ට් දානවා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් hina වෙලා ඉන්නවා නේද? ඉතින් guys දැනටමත් ඔයගොල්ලෝ දන්නවා අද මම අරන් ආපු vlog එක මොකක්ද කියලා. ඒ තමයි මම complete කරපු 9 වෙනි ඩිප්ලෝමා එක. ඉතින් මම මෙදාපාර කරේ Human Resource Management and Administration කියන ඩිප්ලෝමා එක. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ අධ්‍යයනය කිරීමේ ඩිප්ලෝමාව තමයි මම හැදෑරුවේ. මම හිතුවේ නෑ හැබැයි සෙකන්ඩ් රනර් අප් නම් මට වෙන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මාරම සතුටුයි. මම ඇචීව් කරගත්තු ටාගට්ස් වලින් ස්පෙෂල්ම ඇචීව්මන්ට් එකක් තමයි මේක. මොකද මම ඩාන්සින් ටීචර් කෙනෙක්නේ. ඉතින් ඩාන්සින් පැත්තෙන් යන කෙනෙක් මොකටද HRM එකක් කරේ කියලා සමහරු ඇහුවා. ඉතින් එහෙමත් එකේ සෙකන්ඩ් රනර් අප් ගන්න පුළුවන් වෙයි කියලාත් ඇත්තටම මම හිතුවේ නෑ. මෙහෙමයි. ඇත්තටම හරි ආසයි හැම ශ්‍රේෂ්ඨයකින්ම චුට්ට හරි දැනුමක් එකතු කරගන්න. ඉතින් මම කලින් බ්ලොග්ස් වලත් ඔයගලන්ට කියලා තියෙනවා මට තියෙන්නේ ඉගෙන ගැනීමේ පිස්සුව. ඇත්තට මේ පිස්සුව මං හිතන්නේ මරණකම් හොඳ වෙයි කියලා. ජීවත් වෙලා ඉන්නකම් මම ඉගෙන ගන්න තරම් හරි ආසයි හැමදේම ඉගෙන ගන්න. ඉතින් සමහරු මගේ vlogs වලින් මට බැනලා තිබ්බා. ඔයා ඔය එක ආයතන ප්‍රොමෝට් කළා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මම බොරු දේවල් කියනවලු. අනේ දෙයියනේ නැහැ. මට ගොඩාක් කැම්පස් වලින් ප්‍රොමෝෂන් වීඩියෝස් වලට කතා කරනවා. කියන්නේ මම කරා වගේ ප්‍රසන්ට් කරන්න කියලා. මම ඒ වැඩ එකක්වත් බාරගන්නෙත් නැහැ. මොකද අහිංසක දෙමව්පියන්ව සහ දරුවන්ව රවට්ටන්න මං කැමති නෑ. මොකද මම මේ ඉගෙන ගන්න දේවල් වලටත් මගේ අම්මයි තාත්තයි ගොඩක් දුක් මහන්සියලා හම්බ කරලා තමයි වේදම් කරන්නේ. ඉතින් ඒ නිසා මං මේ දුක දන්නවා. කාටවත් ඇත්තටම අතර සල්ලි නිකන් හම්බ වෙන්නේ නෑනේ. ගස් වලින් කල්ලා නෙමෙයි අම්මයි තාත්තයි වේදම් කරන්නේ. ඒ නිසා මං ඒ දුක දන්නවා. ඉතින් මම මගේ channel එකේ ඒ නිසා බොරු දේවල් පබ්ලිෂ් කරන්නේ නෑ. ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. අනිත් කාරණේ මොකටද ඔච්චර ඩිප්ලෝමා ඔයා කරන්නේ? මාස 6 ඩිප්ලෝමා එකක් කළා මෙච්චර දඟලනවා අච්චර දඟලනවා කියලා කට්ටිය මේ vlogs යටින් කමෙන්ට් දානවා. මට ඉතින් ඒවට කියන්න තියෙන්නේ ඇත්තටම මට සමහර කමෙන්ට් දැක්කම guys hina යනවා. මට ඉතින් කියන්න තියෙන්නේ ඕගලන්ට කරගන්න බැරුණාට මට කරන්න දෙයක් නෑ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද සමහරව හිතන් ඉන්නේම දැම්මහම අපි ඉගෙන ගන්න එක නවත්තනවා මෙතනින්. එහෙම කියලා නෑ. කවදාවත් නෑ. මම ඉගෙන ගන්න එක ඇත්තම කිව්වොත් මම නවත්තන්නේ මම මැරුණ දවසට. ඒ තරම් මම හරි ආසයි ඉගෙන ගන්න. ඒ නිසා පතරංග ජාතක වගේ දිග හැලි දාලා අනේ මේ vlogs වලින් දානවා මට කියවන්න වෙලාවකුත් නෑ. නමුත් කොච්චර බිසි වුණත් කවුරු හරි ළමෙක් ටීචර් මේක කරන්නද නැත්තම් අක්කේ මේක කරන්නද මේක හොඳද මේ මොකක් හරි කෝස් එකක් ගැන ස්ටඩි වැඩක් ගැන අහුවොත් මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දානවා. මොකද මාවට ගොඩාරියක් පිරිස ඉන්නවා ඉගෙන ගන්න ආසාවෙන් සහ ශීගර් YouTube channel එක පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ මම හිතන විදිහට ලොකු achievement එකක්. මොකද අර නිකන් ඉගෙන ගන්න ආසාවක්වත් නැති කට්ටිය මගේ vlogs බලලා දැන් මොන හරි ස්ටඩි වැඩකට මේ හිත යොමු කරලා මොන හරි දෙයක් ඉගෙන ගන්න යොමු වෙලා ඉන්න. ඇත්තට මේක මාරම සතුටක්. සමහර කට්ටිය දාන කමෙන්ට්ස් දැක්කම මට මාර විදියට සතුටුයි. ඉගෙන ගන්න දේවල් මගදී නතර වෙලා නමුත් මගේ vlogs බලලා ආයෙත් ඒ හිණට පණ දීලා ඒගොල්ලෝ ආයෙත් ඉගෙන ගන්න
උත්සාහ කරනවා කියලා ඉගෙන ගන්න යොමු වෙලා කියලා මට මැසේජ් දානවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. එහෙම මගේ vlogs බලලා කවුරු හරි කෙනෙක් ඉගෙන ගන්නවා නම් ස්ටෙප් එකක් හරි ඉස්සරහට යනවා නම් ඒක තමයි අශීගගේ ලොකුම සතුට. ඉතින් ඒකයි මම ඉගෙන ගන්න දේවල් මම කිසිම ලෝභකමක් නැතුව හිතේ කහටක් නැතුව ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්න නැත්නම් මටත් තිබ්බ මෙච්චර දේවල් ඉගෙනගෙන ඔය සද්ද නැතුව ගෙදරට වෙලා සර්ටිෆිකේට් එක එකතු කරගෙන හොඳ ජොබ් එකකට ගිහිල්ලා මට එහෙම සද්ද නොකර ඉන්න තිබ්බ. නමුත් නැහැ. මම ඔයගොල්ලන්ට කලින් බ්ලොග්ස් වලත් කියලා තිනා මං හරි කැමති මගේ ජීවිතේ මෙමරීස් එකතු කරගන්න. මොකද තව අවුරුදු ගාණක් ඉස්සරහට ගියාට පස්සේ අනේ අර පරණ මතක කියලා මේ බ්ලොග්ස් ටික ආයෙ බලන්න පුළුවන්. සහ මගේ බ්ලොග්ස් බලලා කවුරු හරි ඉගෙන ගන්න වැඩකට යොමු වෙනවා කියන්නේ ඒක මට කොච්චර පිනක්ද. ඉතින් මම ඒකට හරිම කැමතියි. ඒ නිසා මම මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනෙම දෙයක් මම ඇප්‍රීෂিয়েට් කරන්නත් දෙපාරක් හිතන කෙනෙක් නෙමෙයි. මට හිතුණාද හොඳයි නම් මම මේක මගේ channel එකේ publish කරනවා. ඉතින් ඒක මම ඔයගලන්ට කියන්න ඕනේ. ගොඩාක් කට්ටිය මගේ vlogs වලින් කමෙන්ට් කරලා තියෙනවා අනේ ඔයා කරපු ඩිප්ලෝමා නමේ ගැන අපිට කියන්නකෝ. එතකොට ඩිග්‍රී එක ගැන. එතකොට කොහොමද ඔයා මෙච්චර ටිකක් ටයිම් බැලන්ස් කරලා කරගත්තේ? මම මේ ඔක්කොටම උත්තර ඔයගලන්ට අරගෙන එන්නම් මේ අවුරුද්දේ අවසානයේ. මට ඩේට් එකක් කියන්න බෑ මොකද මම තාමත් ස්ටඩි වැඩ කරන ගමන් තමයි ඉන්නේ. මොකද සමහර වෙලාවට මේ අවුරුද්දේ තියෙන කන්වොකේෂන් ලබන අවුරුද්දටත් යන්න පුළුවන්. මොකද අපිට හදිස්සිය තිබුණාට කැම්පස් වලින් ඩේට් එක දෙන දවස් වෙනකන් අපි ඉන්න එපා. ඒ නිසා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ අවුරුද්දේ අවසානයේ ඔක්කොම එකතු කරලා ලස්සන vlog එකක් අරගෙන එන්න. මම ඒකත් ඔයගලන්ට මතක් කරනවා. අන්න එහෙනම් අද vlog එකට යන්න කලින් මතක් කරන්න තිබිච්ච ඔක්කොම කරුණු කාරණා ටික මතක් කරා කියලා මම හිතනවා. ඩිප්ලෝමා එකේ විස්තර vlog එක අවසානයේ මම අනිවාර්යෙන් දානවා. ඒ නිසා vlog එක අවසාන වෙනකම් බලන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් 2025 අප්‍රේල් මාසේ 21 වෙනිදා SLRS කැම්පස් එකේ තිබිච්ච කොන්වොකේෂන් එක දවස මම ගත කරේ කොහොමද කියලා බලන්න. යන් එහෙනම් අද අපේ vlog එකට. ඔන්න ඉතින් සුපුරුදු පරිදි වෙනදා වගේම මම මගේ ඩ්‍රෙසින් එක කරගන්න ආවා රශ්මික සැලෝන් එකට. ඉතින් රශ්මික අයියගේ වැඩ ගැන මම අමුතුවෙන් ඔයගලන්ට කියන්න ඕනේ. කලින් බ්ලොග්ස් හැම එකේම මම රශ්මික අයිය ගැන කියලා තියෙනවා. එහෙනම් අපි ඉක්මනට මගේ ෆයිනල් ලුක් එක බලමු. මේ ඉන්නේ රශ්මික අයිය තමයි. මම ඔයගලන්ට කවදාවත් එයාව පෙන්නලා නෑනේ. ඉතින් රශ්මික අයිය ගොඩක් ආදරේ මතක් කරනවා. හැමදාමත් ලෝභ නැතුව මාව ගොඩාරියක් ලස්සන කරනවාට. යලි උදුරන්නේ ප්‍රේමයේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ සොඳුරේ මායම් කලාවේ සායම් සිනාසේ පායම් සාලේ මේ පිම්ගිරේ අපේ කොන්වොකේෂන් එක ස්ටාර්ට් කරන්න තිබ්බේ උදේ 9ට. ඉතින් උදේ 8 වගේ වෙනකොට මට BMI සීට් එකට ය아가න්න පුළුවන් වුණා. ඉතින් මේ දැන් ඔයගලන්ට පේන්නේ අපිව නම්බර්ස් පිළිවෙලට ලයින් අප් කරන විදිහ. මේ ඉන්නේ guys අපේ බැච් ටොප් චතුරිකා අක්කා. ගොඩක් ආදරෙන් මතක් කරන අපි හැමෝටම උදව් කරගෙන හරිම ලස්සන ගමනක් යන කෙනෙක්. ඔයගලන්ට දෙයක් කියන්න මතක් වුණා. ඒ තමයි SLRS කැම්පස් එකේ ලෙක්චරර්ස්ලා විතරක් වෙල්කම් කරන පෙරහැරක් විතරක් නෙමෙයි. ළමයින්ට වෙනම වෙල්කම් එකක්, ලෙක්චරර්ස්ලාට වෙනම වෙල්කම් එකක් විදිහට දෙකක්ම තිබ්බා. ඇත්තට මම එහෙම දැක්කේ මේ කැම්පස් එකේ විතරයි. සාමාන්‍යයෙන් ලෙක්චරර්ස්ලාගේ පිටිපස්සෙන් පෙරහැරක් විදිහටනේ අනිත් කැම්පස් වල ඉන්නේ. නැත්නම් ලෙක්චරර්ස්ලාගේ වෙල්කම් එක වෙද්දී ළමයි ටික හෝල් එකේ වාඩි වෙලානේ ඉන්නේ. එතකොට මේ කැම්පස් එකේ විද්‍යාර්ථීන්ට වෙනමත්, එතකොට ලෙක්චරර්ස්ලා, චීෆ් ගෙස්ට්ලා හැමෝට වෙනමම වෙල්කම් එකක් ලස්සනටම ඕගනයිස් කරලා තිබ්බා. ආරම්භ කරන්නේ ඒ සම්භාවනීය ආර්ථික මුද්දන් ඇතුළු පිරිස මේ ස්ථානයට පැමිණෙන තෙක් සියලු දෙනාම රැඳී සිටිනමින් ඔබ සියලු දෙනාගෙන්ම තමත් ආදරයෙන් යුතු ඉල්ලා සිටිනවා. ඔන්න අපේ වෙල්කම් එකෙන් පස්සේ චීෆ් ගෙස්ට්ලා, ලෙක්චරර්ස්ලා හැමෝගම වෙල්කම් එක මෙන්න මේ විදිහට තිබ්බා. The special celebration, the graduation ceremony of SLRS Campus 2025. ඉතින් අද දවසේ SLRS සරසවියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙලෙසින් සමාරම්භ වී ඇති මොහොතේ ඔබ සියලු දෙනාම පිළිගන්නටයි
මේ සූදානම් වන්නේ. අන්න ඉතින් මේ විදිහට අපේ කමියුනිකේෂන් එක ස්ටාර්ට් කරාට පස්සේ ඉස්සලාම කරේ එදා දවසේ බැස්ටොප් වෙච්ච විද්‍යාර්ථීන් හට අවෝඩ්ස් දෙන එක. ඉතින් දැන් මම ඊළඟට ස්ටේජ් යන්නයි හදන්නේ. M.A. අශානී සංජුරා නාගසිංහ. මං ඔයාලට මෙහෙම කියන්නම්. කවුරු කොහොම කිව්වත් කවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා වළක්වන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. හැබැයි හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නැතුණාට හොඳට මතක තියාගන්න හීනවලට යන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඉතින් මගේ මහන්සිය ප්‍රතිඵලය මෙහෙම දකිද්දී ඇත්තටම පුදුමාකාර සතුටක් දැනෙන්නේ. මොකද දැකපු හීන මේ විදියට හැබෑවක් කරගන්න මං වෙච්ච මහන්සිය මමයි දන්නේ. අනේ මං ස්ටේජ් ගිය වෙලේ මේ වීඩියෝ එක ලස්සනට අරන් දුන්න මගේ ෂීට් එකේ යහපැත්තේ ඉඳපු ගර්ල්ට thank you so much. කලින් මම එයාව දැකලවත් නැහැ. ඉතින් මම කියපු ගමන් බෑන කියා මට මේ වැඩේ කරලා දුන්නා. Finally I did it. කොහොම හරි මං ඒක කරා එහෙනම්. අන්න guys මම ඔයගලන්ට ඊළඟට පෙන්නන්න හදන්නේ එදා දවසේ කරපු ස්පීච් වලින් මගේ ෆේවරිට්ම ස්පීච් එක. මේ කතාවෙන් ඔයගලන්ට ගොඩාරියක් දේවල් ජීවිතේට ගන්න පුළුවන්. පුළුවන්. දාරුණ අතකොල්ල මෙතුමා කියන ඔබට යමක් සිටිය හැකි නම් ඔබට ඒ දේ කළ හැකියි. අතාරින්න එපා. ඔබගේ සිතුවිල්ල ඔබට යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. මේ ඇති කරලා තියෙන්නේ මොනවද? වැලියුස් ඇති කරලා තියෙන්නේ. ඉතින් ඕනාරුනේ මහත්තුරුනේ මෙතන කියනවා opportunities කියන ඒවා කවදාවත් අතට එන්නේ නැහැ. අපි මොකද කරන්න ඕනේ? opportunities never come. opportunities you have to grab අල්ල ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සඳහා යන ගමනේ ඔයාට අවශ්‍ය දැනුම මේ මහත්තුරු හැමෝම කිව්වා දැනුම ආභරණයක් කරගන්න. කැමැත්තක් නැත්තම් ඔයාට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හොයාගන්න. ඒක හොයාගත්තොත් ඔයාගේ ජීවිතේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගියොත් අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. මගේ ප්‍රාර්ථනාව ඔබ සියලු දෙනාටම ඔබ බලාපොරොත්තු වෙන තැනට යන්න ලැබේවා කියන එකයි. ස්තුතියි. හරි ඉතින් ඔන්නහම තමයි එහෙනම් එදා දවස ගත වුණේ. ඉතින් කමියුනිකේෂන් එක ඉවර වෙලා ලස්සන ෂූට් එකකුත් කරලා ඉතින් මේ විදිහට චේන්ජ් එකකුත් දාගෙන BMICH එකෙන් අපි පිටත් වුණා. මම ඔයගලන්ට කිව්වනේ මම එදා දවසේ ලස්සන ෂූට් එකක් කරා කියලා. මම මෙතනින් ෆොටෝස් ටික දාන්නම්. ඉතින් මේ ෆොටෝස් ටික මට කරලා දුන්නේ graduatephoto.lk page එකෙන්. ඉතින් හරිම ලස්සනට මගේ ෆොටෝ ෂූට් එක කරලා දුන්නා. ෂූට් එක යන අතර කිසිම ස්ට්‍රෙස් එකක් මට දැනුන්නේ නැහැ. ඉතින් graduatephoto.lk page එකේ අයියට thank you so much. මම මෙතනින් ඔයගලන්ට contact number එක දාන්නම්. සිනිදුනේ කියා මම දන්නවා ඔබේ මිනිමිල් දැසවසා මගේ සිත හුතු කළා කියා ඔබ දන්නවා. හරි ඉතින් vlog එකේ මෙතනින් එහාට මම කියන්නම් HRM ඩිප්ලෝමා එකේ details. ඉතින් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා කැම්පස් එකේ නම SLRS campus. FB එකේ ඔයගොල්ලෝ search කරන්න මම මෙතනින් දාන්නම්. pages දෙක තුනක්ම තියෙනවා ඒව follow කරන්න. එතකොට ඔයගලන්ට පුළුවන් කැම්පස් එකේ updates ඒ pages හරහා දැනගන්න. HRM ඩිප්ලෝමා එකක් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඇත්තටම මම නම් කියන්නේ මගේ experience එකත් එක්ක ඔගොල්ලෝ මොන රැකියා ශ්‍රේෂ්ඨයක ඉන්න කෙනෙක් වුණත් HRM ඩිප්ලෝමා එකක් කරන්න ඒකෙන් ලැබෙන දැනුම ඇත්තටම මාරම වටිනවා. මොකද අපි මේ හැමදේම ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්නනේ. එතකොට රැකියාවක් කරද්දී අපිට මිනිස්සුත් එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා. එතකොට කොහොමද අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ? මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලනය කියන මේ හැම දෙයක්ම මේ සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙනවානේ. එතකොට ඕගලන්ටම ස්ටඩි කරද්දී තේරෙයි ලොකු දැනුමක් අපිට එකතු වෙනවා. ඒ නිසා මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඕගලන්ට කියන්නේ ඕගොල්ලෝ මොන ශ්‍රේෂ්ඨයක වුණත් මේ ඩිප්ලෝමා එක කරන්න ඕගලන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන්. අනිත් කාරණේ SLRS කැම්පස් එක ඩිප්ලෝමා එක ඇත්තටම බෙස්ට්. මම ඒක කියන්න ඕනේ මොකද
මම ඩිප්ලෝමා ගණනාවක් කරලා තියෙනවා විවිධාකාර කැම්පස් වල. දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒ කැම්පස් වලින් ගත්තහම මගේ ලිස්ට් එකේ මම ලිස්ට් කරලා තියෙනවානේ. එතකොට මගේ ලිස්ට් එකේ ඉහළින්ම ඉන්නවා SLRS කැම්පස් එක. ඇත්තටම කිව්වොත් ඒක මම ස්පෙෂලි කියන්න ඕනි. කොන්වොකේෂන් එකත් මාරම නීට්, කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. හැම දෙයක්ම හරිම ලස්සනට කෙරුණා. ඉතින් ඒ වගේ තමයි මැනේජ්මන්ට් එක ගත්තාම, එතකොට ඇකඩමික් පැත්ත, එතකොට ස්ටාෆ් එක, හැම දෙයක්ම ඕවරෝල් ගත්තාම SLRS කැම්පස් එක බෙස්ට්. ඒ නිසා ඔයගොල්ලෝ බය නැතුව කරන්න. අයියෝ ගයිස්, මම කියන දේ ඔයාලට ඇහෙනවත් දන්නේ නැහැ. මේ බ්ලොග් එක රෙකෝඩ් කරන්න ගත්ත දවසේ ඉඳන් පුදුම විදියට බාධා එන්නේ. එක්ක වහිනවා, එක්ක ෆෝන් එක කැඩෙනවා, එක්ක මම අසනීප වෙනවා, මොකක් හරි දෙයක් ඩිස්ටර්බ් වෙනවා නේ. ඇත්තටම සෝරි. නමුත් තව කරුණු කාරණා ගොඩාරියක් තියෙනවා මට ඔයගලන්ට එක ෂෙයා කරගන්න. නැත්තම් මට ටයිම් එකක් නැහැ බ්ලොග් එක කරන්න. ඒ නිසා මම ඔයගලන්ට ඉතුරු ටික මෙතනින් එහාට කන්ටිනියු කරගෙන යනවා. ඉතින් HRM ඩිප්ලෝමා එකක් කරන්න හිතන් ඉන්නවා නම් මම SLRS කැම්පස් එක හයි රෙකමන්ඩ් කරනවා. අන්න එතකොට ඩිප්ලෝමා විතරක් නෙමෙයි HID ඩිග්‍රී දක්වා තියෙනවා කියලා කිව්වා. ඉතින් වැඩිදුර විස්තර මෙන්න මේ contact number එකට කතා කරලා ඔයගලන්ට දැනගන්න පුළුවන්. details ටික ඉක්මනට කෙටියෙන් කියාගෙන යන්නම්. එතකොට මේකේ duration එක 6 month මාස 6යි තියෙන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. කල් ලැබෙන්නේ නැහැ. මාස 6යි නම් 6යි. එතකොට assignment base යන්නේ assignment දෙකක් හදන්න තියෙනවා. මම හදපු assignment එකේ මම මතක විදිහට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ගත්තම එඩිට් කරද්දි මෙතන ඔයගලන්ට දාන්නම් ඒක. අපි assignment එක දෙන්න ඕනි කැම්පස් එකට. ඊට පස්සේ අපිට ඒව හම්බ වෙන්නේ නැහැ. assignment එක යවන්න කලින් ගත්ත ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මට මතක විදිහට ගත්ත ඒක මම මෙතන ඔයගලන්ට ඇඩ් කරන්නම්. ඊළඟට course fee එක 55000ක් වෙනවා. ඉස්සෙල්ලාම registration fee එක විදිහට රුපියල් 5000ක් ගෙවලා ඔයගලන්ට මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ගාන මාසිකව රුපියල් 5000 ගානේ ගෙවලා වාරික වශයෙන් ඔයගලන්ට ගෙවාගෙන යන්න පුළුවන්. ස්පෙෂලි මෙන්න මේ දේ ගොඩාරිය කට්ටිය මගෙන් අහනවා, ඔයා ඔය කරලා තියෙන ඩිප්ලෝමා වල ඇත්තටම සර්ටිෆිකේට් වැලිඩ්ද? උච්චර මේ වටිනාකමක් තියනවද කියලා. මෙහෙම මම මේකට උත්තරයක් දෙන්නම්. මම කරපු හැම ඩිප්ලෝමා එකක් ගැන මම හොඳට හොයලා බලලා තමයි කරේ. ඉතින් ඒ දේවල් අද වෙනකන් කරපු ළමෙක් කිසිම වැරද්දක් කියලාත් නැහැ. ඉතින් ඒ නිසා මට කිසිම බයක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම හොඳට හොයලා බලලා කරපු නිසා. ඉතින් SLRS කැම්පස් එකත් UGC recognized කැම්පස් එකක්. ඉතින් ඇත්තටම ඩිප්ලෝමාවට මේ UGC recognized කියන එක අදාළ වෙන්නේ නැහැ නේ. ඒවා අදාළ වෙන්නේ ඩිග්‍රීස් වලට. ඒවා දන්නෝ දනිති. ඉතින් මේ කැම්පස් එකෙන් දෙන සර්ටිෆිකේට් එක වැලිඩ්ද නැද්ද කියන ප්‍රශ්නයක් ඔයගලන්ට තියෙනවා නම් බය වෙන්න එපා. මේ කැම්පස් එකෙන් හම්බ වෙන සර්ටිෆිකේට් එක UK qualification එක, UK සර්ටිෆිකේට් එකක්. ඒ නිසා බය නැතුව ඔයගලන්ට ඕනි තැනක සර්ටිෆිකේට් එක ගිහලා පෙන්නන්න පුළුවන්. ඕනි තැනක පිළිගැනීමක් තියෙනවා. අනිත් කාරණේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට ඔන්න මේ ඩිප්ලෝමා එක කරන්න පුළුවන්. මොකද ඔන්ලයින් වලින් දෙන නිසා. ඉතින් ෆිසිකල් ක්ලාසස් නෑ, ඔන්ලයින් විතරයි තියෙන්නේ. ස්පෙෂලි LMS පද්ධතිය කියලා මේ කැම්පස් එකේ හඳුන්වලා දීලා තියෙනවා. අපිට මොකක් හරි හේතුවක් මත ක්ලාස් ලයිව් ජොයින් වෙන්න බැරි වුණොත් රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් ඕනිම දවසක්. දැන් සාමාන්‍යයෙන් අනිත් කැම්පස් වල මම කරපු අනිත් ඩිප්ලෝමා වලත් මට යන්න බැරිුණොත් දවස් 2-3 ඇතුළත විතරයි මේ රෙකෝඩින් බලන්න පුළුවන්. ඊට පස්සේ බලන්න බෑ. ඉතින් ඒක ඇත්තටම ප්‍රශ්නයක් නේ. මොකද මේ දවස් 2-3 ඇතුළත අපිට බලා ගන්න බැරි වුණොත්. හැබැයි SLRS කැම්පස් එකේ එහෙම නෑ. හැම ඩිප්ලෝමා එකකටම ඒක අදාළයි. LMS පද්ධතිය කියලා ඒගොල්ලන්ගේ අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. මම ඒ සිස්ටම් එක දැක්කේ SLRS කැම්පස් එකේ විතරයි දැනට. අනිත් කැම්පස් එක තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට අහුනේ මේ කැම්පස් එකේ විතරයි. ඉතින් අපිට ලෙක්චර්ස් වලට ඉන්න බැරි වුණොත් අපිට LMS පද්ධතියට ඇතුළත් වෙලා අපිට තියෙනවා ස්ටුඩන්ට් නම්බර් එක, ඒ නම්බර් එක ගහලා එහෙම ජොයින් වෙන්න ඕනේ. ඒවා කියා දෙනවා කැම්පස් එකේ. ඕනින් වෙලාවක අපිට රෙකෝඩින් බලන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම මාර විදිහට වටිනවා. මොකද අපි ලයිව් ජොයින් වෙලා අපිට තේරුම් නැති වුණත් අපිට ආය ලෙක්චර් එක අහන්න පුළුවන්. ඒක ඇත්තටම මාර වටිනවා. මොකද මම ඒව අහලා තියෙනවා. සාමාන්‍ය රංගසව් ගණන දේවල් වලට මම මාර කැමතියි. ඒක මම දන්නේ හේතුවා. ඉතින් මම ලයිව් ජොයින් වෙන දවසට සමහර දේවල් අර ආය ඉගෙන ගන්න ආස වුණාම මේ LMS එකට ගිහිල්ලා ආයෙත් ඒ රෙකෝඩින්ග්ස් බලලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක් මේ කැම්පස් එකෙන් ළමයි වෙනුවෙන් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම thank you so much
SLRS කැම්පස් මේ වගේ සිස්ටම් හඳුන්වලා දීලා ළමයින්ට වැඩ කරගන්න පහසු වෙන විදිහට මේ ක්‍රම හඳුන්වලා දෙනවට ඊළඟට guys කැම්පස් එකේ ලෙක්චර් පැනල් එක ඇත්තටම බෙස්ට් කියා දෙනව හොඳට තේරෙනවා කිසිම ඉෂුව එකක් නැහැ. ඊළඟට කැම්පස් එකේ ඉන්න ඔෆිස් එකේ කට්ටිය ඒ කාර්ය මණ්ඩලය හැමෝම ඒගොල්ලොත් මාරම හොඳයි කිසිම ලොකු කමක් නැහැ. අපි කෝල් එකක් ගත්තොත් ඉක්මනින් ආන්සර් කරනවා. ඒකට ආන්සර් කරන්න බැරුණොත් එම් අපිට රිප්ලයි එකක් හරි දාලා තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් මේ මාරම ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලෝ. මම ඒගොල්ලන් හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරනවා. එදා කන්වර්සේෂන් එක දවසේ ටික දෙනෙක් මට හම්බුණා. මම ඒගොල්ලොත් එක්ක කතා කරා. ඉතින් thank you so much ඔයාලා හැමෝටම අපිට දුන්න support එකට. මොකද අපේ හීන ඉතින් අපේ හීන හැබෑ කරගන්න වචනකින් හරි අපිට උදව් කරපු හැමෝටම thank you so much. මම ගොඩක් respect කරනවා SLRS campus එකේ කාර්ය මණ්ඩලයේ හැමෝටම. overall ගත්තාම SLRS campus එක best. ඉතින් ඕගලන්ට බය නැතුව මට recommend කරන්න පුළුවන් ඩිප්ලෝමා එකක් කරන්න කියලා. ඉතින් මම හිතනවා මම හැම දෙයක්ම මතක් කරා කියලා. ආයෙත් මම මෙතනින් contact number දාන්නම්. මම මේ කිව්ව දේවල් වලට අමතරව ඕගලන්ට details දැනගන්න මේ number වලට කතා කරලා ඕනෙම වෙලාවක ඕගලන්ට තොරතුරු දැනගන්න පුළුවන්. මම හිතනවා ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් මේ blog එක ඇත්තටම continue කරගෙන ආවේ. මොකද ගොඩාරියක් busy මගේ study වැඩ, එතකොට මගේ class එකේ වැඩ, අශී dance academy එකේ මේ හැම දෙයක්ම balance කරගෙන තමයි මම blog එකක් අරගෙන එන්නේ. ඉතින් ඕගොල්ලෝ දාන comments දැක්කහම ඇත්තටම මට හරිම සතුටුයි. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න. මොකද එහෙම කට්ටියක් ඉතින් ඉන්නත් එපා. ඒව මම ඇත්තටම ගණන් ගන්න නැහැ. මොකද ඵල ඇතිරුකට තමයි ගල් ගහන්නේ. ඒ නිසා මම මේ දේවල් ගණන් ගන්නෙ නැහැ. ඉතින් කවුරු හරිම කෙනෙක් මගේ blog එකක් බලලා ඉගෙන ගන්න ආසාවෙන් වැඩ කරනවා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාලා හැමෝටම සුබම වෙන්න කියලා හැමදාමත් වගේ මම අදත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හීන දකින්න ඒ හීන වෙනුවෙන් අප කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන්න. ඕගලන්ට කවදාවත් වරදින්නේ නැහැ. කවුරු බෑ කිව්වත් ඔයා හිතර ගන්න නෑ මට පුළුවන්. මොකද ඔය කවුරු මොන කතා කිව්වත් තමන්ට තමන් විතරයි ඉන්නේ. තමන් තමයි තමන්ගේ හීන හැබෑ කරගන්න ඕන. ඔය කවුරුවත් ඇවිල්ලා අපිට කරලා දෙන්නේ නෑ. ඉතින් ඉගෙන ගන්න දේවල් කවදාවත් අපත යන්නේ කල්ලිකුත් දෙන්නේ නෑ. සල්ලි දීලා ගන්න බෑ. ඒ නිසා අහසත් ගොරවනවා. ඒ නිසා මම මේ කියන දේවල් වලට අරගෙන හැමදේම ඉගෙන ගන්න තියෙන දේ පරතරක් නෑ. අපිට මැරෙනකන් ඉගෙන ගන්න ගොඩාරියක් දේවල් තියෙනවා. ඒ නිසා හැමෝම හරි ආසාවෙන් සතුටින් ඉගෙන ගන්න. එතකොට පිළිහිටනවා. ඇත්තටම මම හිතන්නේ ඉගෙන ගන්න ආසාවක් ඇති වෙන්න පිනක් තියෙන්න ඕනි මනුස්සයෙක්ට. ඉතින් ඒ නිසා මම හිතනවා හරි පින්කාරයි කියලා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ වේවා කියලා ආශිර්වාද හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙත් දවසකින් අලුත් බ්ලොග් එකකින් ඉක්මනට එනකම් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. දාතුනදා සුබහීනේ සුවමැව්ව සුරඟන නුබදෝ ආද වෙලා මල්වාරේ වසන්සාන උනුම මගේදෝ මගේ වාගේ දැනුණා නෙතුවින්ද මොහොතේ බවගානක් රැඳුනා එක හීනයක මා